Subscribe CryptoFriends.lk YouTube channel, like and comment. Thank you. Sin සුබ දවසක් සියලු දෙනාටම. අපි අද කතා කරන්න යන්නේ මේ සතියේ මාකට් අප්ඩේට් එක සහ ඉදිරියේදී මාකට් එක කොහොමද ක්‍රිප්ටෝ මාකට් එක මොකද්ද වෙන්නේ කියලා. එතකොට මුලින්ම අපි XRP සම්බන්ධව බලමු. XRP දැන් මම ඉන්නේ ඩේ chart එකේ. එතකොට මම කලින් මගේ වීඩියෝ බලලා තියෙනවා නම් මම කලින් ඉඳලම ඔයගොල්ලන්ට මෙතන මෙන්න මේ OB එක මාක් කරලා තිබ්බා. අනුම ධර්මයෙන් එක කිට්ටු වෙන්නවත් XRP එයි කියලා. එතකොට එක ආසන්නයේට XRP ඇවිල්ලා තියෙනවා 1.12 වගේ මිලකට ඇවිල්ලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ හරියෙන් ස්පොට් එකේ බයි කරන කෙනෙකුට මේ හරියෙන් දැන් බයි කරා කියලා ගැටලුවක් නැහැ. ලොන් ටර්ම් හෝල්ඩ් කරන කෙනෙකුට. එතකොට මෙතනට XRP ඇවිල්ලා ඉවර වෙලා දැන් 1.4ට ගිහිල්ලා තියෙනවා. ආපහු දැන් මාකට් එක වීක්ලි කැන්ඩල් එක කොහොමද ක්ලෝස් වෙන්නේ කියලා බලන්න පුළුවන් අපිට. ඊට අමතරව එතකොට XRP වල දැන් අපි මේ ඉන්නේ ඩේ chart එකේ. XRP වල කලින් තිබුණේ මෙන්න මෙතන වික් එකේ තමයි තිබුණේ මෙන්න මේ ටික 1 day 1 hour එකයි 4 hour 1 day high low ටික ඔක්කොම මෙතන මෙන්න මේ වික් එකේ තමයි තිබුණේ. ඊට පස්සේ මේ වික් එක දැන් මෙතනින් බ්‍රේක් කරාට පස්සේ 1 hour එකයි 4 hour එකයි 1 day high low ඔක්කොම මෙතන වික් එකට ඇවිල්ලා තියෙනවා. දැන් මේ මෙතන වික් එකට තියෙන මෙතනින් බොඩි එකකින් බ්‍රේක් කරලා නැති නිසා. එතකොට තාම 1 hour වල 4 hour වල 1 day වල ඩවුන් ට්‍රෙන්ඩ් එකකට චොච් එකක් දීලා හැරිලා නැහැ SMC වලට අනුව. එතකොට 15 මිනිත් වල නම් හැරිලා තියෙන්නේ. 15 මිනිත් වල මෙන්න මෙතනින් ඊයෝ මේ චොච් එකක් දීලා තියෙනවා 15 මිනිත් වල. ඊට පස්සේ මෙතනින් IDM එකකුත් අරගෙන 15 මිනිත් වල ලෝ එකකුත් හදලා තියෙන්නේ. 15 මිනිත් වල ලෝ එක හදලා ඉවර වෙලා මාකට් එක 15 මිනිත් වල අප් එකක් ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ එතකොට 15 මිනිත් වල මෙතන IDM එක අරගෙන මාකට් එක 5 මිනිත් වලින් ගිහිල්ලා 5 මිනිත් වල මෙන්න මෙතන 6 හයි එකක් හදලා තියෙනවා. මේ 5 මිනිත් 1 මිනිත් වල 6 හයි එකක් මෙතන හදලා තියෙනවා. එතකොට මේ 6 හයි එක ගාවින් මෙන්න මෙතන 1 මිනිත් වලට අපි ගියාට පස්සේ අපිට ස්කැල්පින් එන්ට්‍රි එකක් ගන්නවා නම් මෙතන දැන් සම්පූර්ණ මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. අපිට පුළුවන් ස්කැල්පින් එන්ට්‍රි එකක් ගන්නකොට මෙන්න මෙතන අවසානෙට මෙන්න මෙතන 1 මිනිත් වලට ගියාට පස්සේ මෙන්න මෙතන 6 හයි එකක් හදලා තියෙනවා. මෙතන ඒ 6 හයි එක මෙන්න මෙතන 1 මිනිත් වල 6 හයි එකක් හදලා තිනවා. ඒ 6 හයි එක මෙතනින් BOS කරලා තිනවා 1 මිනිත් වල. BOS කරලා තමයි නැවත මෙන්න මෙතන 6 හයි එක 1 මිනිත් වල හදලා තිනවා. මම දැන් ඉන්නේ මේ 15 මිනිත් වල. එතකොට මෙතන 6 ලෝ එකක් තමයි මේ 1 මිනිත් වල අප් ට්‍රෙන්ඩ් එකක් නිසා. ඊට පස්සේ මෙතන මේ 6 ලෝ එක මෙතනින් බ්‍රේක් කරලා තියෙනවා. මේ 6 ලෝ එක බ්‍රේක් කරාට පස්සේ 1 මිනිත් වල මෙතන 6 හයි එකයි මෙතන චොච් එකක් දුන්නා 1 මිනිත් වලින් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට. ඊට පස්සේ මෙතන ලෝ එකක් හැදෙනවා. මෙන්න මෙතන IDM එකක් අරගෙන. ඒ IDM එක හැදුනට පස්සේ අපිට පුළුවන් මෙතන ඉඳලා මෙන්න මේ හැදිච්ච ලෝ එකට අපි විගුණාචි දාලා බලනවා. මෙහෙම විගුණාචි දාලා බලලා ඉවර වෙලා මෙතන ලෝ එක හදලා ආපස්සට යන පුල් බෑක් එකකින් අපිට 0.5 එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එතකොට ඉතින් එහාට තව එන්ට්‍රි එකක් ගන්නවා නම් අපිට බලාගෙන ඉන්න වෙනවා මේ ටයිම් වලට එනකම්. එතකොට ඊට පස්සේ මෙතනින් එන්ට්‍රි එකක් අපි අරගන්න පුළුවන් අපිට මේ
මෙතන හැදුන 6 හයියකට ස්ටොප් ලොස් එකක් දාලා ෂෝට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ ලෝ එක ටාගට් කරලා ඉවර වෙලා 1 මිනිත් වලින් ගන්න ඕන. මම මේ 15 මිනිත් වලින් ඉඳලා තමයි කියන්නේ. ඒකට ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න ඉස්සෙල්ලාම ඇනලයිස් කරලා ඉවරලා බලලා ඉවර වෙලා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ගන්න. එතකොට මේ ටික තමයි මේ XRP වල ස්කැල්පින් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ XRP වල අපි වීක්ලි chart එකට වගේ ගියොත් එහෙම XRP අන්තිමේට මෙතනට තමයි වැටලා තියෙන්නේ. එතකොට අපි මාක් කරගත්ත මේ බොක්ස් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ස්පොට් එකේ බයි කරනවා නම් මේ හරියෙන් මාකට් එක දැන් ආපහු නැවත පල්ලෙහාට එනකොට බයි කරගත්තට කමක් නැහැ. එතනින් පල්ලෙහාට මේ මාකට් එකේ මේ මාක් කරලා තියෙන බොක්ස් වලට ආවොත් එහෙම අපිට පුළුවන් DCA කරලා අපේ ඇවරේජ් එක ගන්න පල්ලෙහාට. එතකොට ඊගාවට අපි බලමු BTC coin එක. BTC coin එකේ එතකොට මේ coin ඔක්කොටම fundamental news ඕගොල්ලෝ බලන්න XRP වලට එහෙම හොඳ news වගේක් තිබුණා. මේකෙන් බලන්නත් පුළුවන් trading view වල මෙන්න මෙතන මේ අපි නම search කරන තැනින් මෙන්න මෙතනින් switch data type කියන තැනට ගිහිල්ලා බලන්නත් පුළුවන්. BTC chart එකේ BTC එකෙත් මෙතන අපි මෙන්න මෙතන box එකක් අපි mark කරලා තිබ්බා. ඒ mark කරලා තිබුණ box එක touch කරලා තමයි ගිහිල්ලා තියෙන්නේ මෙතනින්. මෙන්න මෙතන. එතකොට තවදුරටත් BTC පල්ලෙහාට ඒ කියලා තමයි ගොඩාක් channel මේ වගේ කියන්නේ analyze කරන අය. එතකොට අපි SMC වලට අනුව මෙතන 1 month chart එක දාගත්තට පස්සේ 1 month වල 1 month එකේ මෙන්න මෙතන තිබුණා 1 day high low එකයි 1 month එකේ IDM එකක් තිබුණා. මෙන්න මෙතන මේ IDM එක අරගෙන IDM එක ගත්තට පස්සේ 1 month එකේ මෙතන high එකක් confirm වෙනවා. ඊට පස්සේ 1 month එකේ IDM එක අරගෙන දැන් මෙතන 1 day වලක් down trend එකක් තමයි market එකේ ඉන්නේ. ඊට පස්සේ 1 week වලින් තමයි අපිට බලන්න තියෙන්නේ මොන වගේ තැනකට එයිද කියලා. එතකොට අපිට මෙතන දැන් 1 month වල high එකක් confirm වෙලා තියෙනවා. එතකොට 1 month වල high low එක මෙතන තියෙන්නේ. එතකොට අපි මේ දෙක අතර පුණාචි දාලා බැලුවත් SMC වලට අනුව අඩුම තරමේ මාකට් එක 0.5ටවත් වෙනවා. ඒ කියලා අපිට SMC වලට අනුව තීරණය කරන්න පුළුවන්. එතනින් ඇවිල්ලා මාකට් එක හැරෙයි කියලා. එතකොට 44132ටවත් මාකට් එක එන්න ඕන. ඒකට ඒකත් අපි මතක තියාගන්න ඕනේ එන්ට්‍රි එකක් ගන්නකොට. ඒ 1 month chart එකේ ඒකට 1 week වලට අපි ගියාට පස්සේ 1 week වල ඊට බලන්න පුළුවන් 1 week වල OB තියෙන තැන් 1 week වල මෙන්න මේ හරියේ එතන හොඳ කන්සෝලිඩේට් එකක් එක්ක හොඳ OB එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන අපි OB එක ඇඳගත්තේ මෙන්න මෙතන OB එක මෙන්න මේ කැන්ඩල් එකේ තමයි OB එක තිබ්බේ. එතකොට මේ කැන්ඩල් එකේ තියෙන ලික්විඩිටි එක මෙන්න මේ කැන්ඩල් එකෙන් අරන් තියෙනවා. මෙන්න මේකෙන් මෙතන මේ රතු පාට. එතකොට මේක OB එක මිටිගේට් වෙනවා. එතකොට මේකේ වික් එකේ තිබුණු ලික්විඩිටි මෙතනින් අරගත්තාම ඒ ලික්විඩිටි එක මෙතන තියෙන්නේ. එතකොට අපි මෙතෙන්ට තමයි ඊගාවට ඕඩර් බ්ලොක් එකක් අඳින්නේ. එතකොට මේ ඕඩර් බ්ලොක් එක අඳින්න අපිට ලික්විඩිටි හන්ට් එකක් තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් BOS කරලා තියෙනවා. එතකොට අපිට මෙතන අඩුපාඩුවකට තියෙන්නේ ඉන්බැලන්ස් එකක් විතරයි.
අනිත් ටික ඔක්කොම තියෙනවා. BOS එකක් තියෙනවා, liquidity hunt එකක් තියෙනවා. BOS එකක් තමයි අපිට මෙතනින් මේ fair value gap එකක් තමයි නැත්තේ. ඒ කියන්නේ imbalance එකක් නැහැ. නමුත් අපිට මෙතන 1 week වල නිසා අපිට මේක ඊගාවට 1 day වලට ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට අපි 1 day වලට ගියාට පස්සේ 1 day වල මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. එතකොට 1 day වල මේ හරිය මාකට් එක සෑහෙන කාලයක් තිස්සේ මෙතන දවස් 16කට වැඩිය මාකට් එක සයිඩ්වේ තමයි මාකට් එක ගිහිල්ලා තියෙන්නේ. ගිහිල්ලා තමයි මෙන්න මෙතනින් මාකට් එක අප් වෙලා තියෙන්නේ. එතකොට මාකට් එක මෙන්න මෙතනින් අප් වෙනකොට ඉම්බැලන්ස් එකකුත් මෙතන තියෙනවා. එතකොට ඒ ඉම්බැලන්ස් එක මේ ටික ඔක්කොම එකතු කරලා අපි 1 week chart එකත් එක්ක තමයි ඔක ඇඳගෙන තියෙන්නේ. Fibonacci level එකකුත් බලලා ඊට පස්සේ පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගියොත් එහෙම අපි 1 hour වල මේ වගේ තමයි තියෙන්නේ. BTC 1 hour වල low එකක් මෙතන හදලා තියෙනවා. low එක හදන්න මෙතන 15 minute IDM එක අරන් තියෙනවා. මෙතන 15 minute low එක හදන්න. මෙතන 1 hour IDM එකක් අරන් තියෙනවා 1 hour low එක හදන්න. එතකොට 1 hour low එක හදන්න IDM එක ගන්නකම් මෙතන බලන්න මේ 15 minute වල හදන්න ඊට පල්ලෙහා ටයිම් ෆ්‍රේම් වලින් 1 minute 3 minute වලින් මෙතන ගිහලා 6 high එකක් හදලා තියෙනවා. 6 high එකක් හදලා තමයි මෙතනට 1 minute වලින් full back එකක් ඇවිල්ලා නැවතත් ගිහිල්ලා මෙන්න මෙතන IDM එක අරන් තියෙනවා 1 hour එකේ IDM එක අරගෙන 1 hour එකේ low එකක් හදලා තියෙනවා. මෙතන ඊට පස්සේ 1 hour මේ 1 hour එකේ IDM එක ගත්තට පස්සේ 1 minute වල මෙතන 6 high එකක් හදලා තියෙනවා. එතකොට 1 minute වල up trend එකක් තියෙන්නේ. ඒ 6 high එක හදලා ඉවර වෙලා ඒ 6 high එක මෙතනින් BOS කරලා තියෙනවා. BOS කරලා නැවත ඊට උඩින් 6 high එකක් හදලා තියෙනවා. එතකොට මෙතන තමයි 1 minute වල 6 low එක තියෙන්නේ. ඒ 6 low එක මෙන්න මෙතනින් බ්‍රේක් කරලා තියෙනවා. එතකොට 6 low එකක් බ්‍රේක් කරාට පස්සේ 1 minute වල down trend එකක් ඉන්නේ. එතකොට අපිට පුළුවන් මාකට් එක 1 minute වලින් down trend එකක් එයි කියලා බලාපොරොත්තු වෙමින් මේ පල්ලෙහා තියෙන liquidity ගන්න අපිට පුළුවන් මෙන්න මෙතන හදනවනේ මෙතන BOS කරලා චොච් එකක් දෙනවනේ 10 low එක බ්‍රේක් කරලා ඉවරලා චොච් එකක් දෙනවා මෙතන චොච් එක දීලා මෙතන low එකක් හදපුවාම මෙතන 6 high එකේ ඉඳන් මෙන්න මෙතන low එකට අපිට පුළුවන් Fibonacci දාලා බලන්න Fibonacci දාලා බලලා ඉවර වෙලා අපිට පුළුවන් මෙතන 7 8 6 level එකෙන් හරි 0.5න් හරි අපිට එන්ට්‍රි එකක් ගන්න. ඒ කියන්නේ 1 minute වලට ගිහිල්ලා බලලා තමයි එන්ට්‍රි එක ගන්න ඕන. ඒ ගිහිල්ලා බලලා අපි එන්ට්‍රි එක ගන්නකොට මේ සතිය අන්තයේ දවසක් අද ඉරිදා. එතකොට අපි මෙතනින් එන්ට්‍රි එක ගත්තොත් එහෙම මේ එන්ට්‍රි මෙන්න මෙතන Fibonacci level එකකින් ගත්තොත් එහෙම 7 8 6 level එකකින් අපි ඊට පස්සේ stop loss එක තියෙනවා මෙතන ඉඳලා සාමාන්‍ය මේ හරියකට වගේ ස්ටොප් ලොස් එක තියෙනවා අපි තියමු 100ට දෙකකට හෝ 2.5කට වගේ තියන්න පුළුවන් ස්ටොප් ලොස් එක දෙකකට වගේ තියමු තියලා ඉවර වෙලා අපි ටාගට් එක තියෙනවා මෙතන මෙන්න මේ 1 hour 15 minute low එක තියෙනවනේ low එක ගාවට ටාගට් එක තියලා අපිට ගන්න පුළුවන් එතකොට අපිට හදිසියෙ හරි මාකට් එක පම්ප් වුණොත් එහෙම සඳුදා දවස නිසා අද ඉරිදා දවස නිසා සතිය අන්තය නිසා මෙතන ස්ටොප් ලොස් එක වදී අපි නැති වුණොත් මාකට් එක මෙතන මෙන්න මේ 6 high එකේ දාලා තියෙන ඕඩර්ස් ටිකේ ලික්විඩිටි ටිකත් අරගෙන මාකට් එක මෙන්න මේ 6 high එකකින් චුට්ටක් උඩට විච් එකක් හරි ගහලා මාකට් එක පල්ලෙහාට එන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම ඊගාවට අපිට මාකට් එක අප් වුණොත් එහෙම මාකට් එක මෙන්න මේ හරිය තමයි තියෙන්නේ. හොඳ ලික්විඩිටි ඒරියා එකක් තියෙනවා මෙන්න මේ හරියේ. මෙන්න මෙතන
එතකොට මේ සීමාවට වගේ 79,000ට 80,000ට වගේ වුණත් එන්න පුළුවන්. මෙතනින් මෙන්න මේ සීමාව බ්‍රේක් කරලා ආවොත් එම මාකට් එක. ඒකයි අපි මෙතනින් ස්ටොප් ලොස් එකක් දාගන්නේ ස්කැල්පින් එන්ට්‍රියක් ගන්න නිසා. එතකොට බ්‍රේක් කරලා ආවොත් අපිට ඩොලර් 100ක් දාපු කෙනෙකුට ඩොලර් 2ක තමයි මෙතනින් ස්ටොප් ලොස් එක වදින්නේ. ඒ වුණා කියලා පාඩුවක් නැහැ. අපි ඊගාවට මෙතනට මාකට් එක ආවට පස්සේ මෙතන කන්ෆර්මේෂන් අරගෙන පොඩි ටයිම් ෆ්‍රේම් වලින් අපිට ආපහු එන්ට්‍රියක් ගන්න පුළුවන්. මොකද මේ විදිහේ තැනක ලෝන් එන්ට්‍රියක් ගන්නෙ නැහැ. ලෝන් එන්ට්‍රියක් ගන්නවා නම් ස්කැල්පින් එන්ට්‍රියක් වුණත් අපි ලෝන් එන්ට්‍රිය ගන්න මෙන්න මේ හරියෙන් වගේ මේ ඩිස්කවුන්ට් zone එකකින්. ඒක ෂෝට් එන්ට්‍රි එකට Fibonacci level වල ඩිස්කවුන්ට් zone එකක් තමයි මෙතන තියෙන්නේ. ඒකයි මම කිව්වේ මෙතනින් ගන්න පුළුවන් කියලා අපි බලලා ඊට පස්සේ අපි අනිත් කොයිනුත් බලමු. ඊට පස්සේ ඉතිරියම් එක බලමු. ඉතිරියම් chart එකේ අපි මෙතන කලින් මාක් කරගෙන තිබුණා මෙන්න මේ 1 week එකේ OB එකක් මෙතන 1 week වල OB එකක් තියෙනවා. මෙතන 1 week එකේ OB එකයි මෙන්න මෙතන තියෙන ඉම්බැලන්ස් එකත් එක්කම මේක ගත්තොත් මෙන්න මේ කොළ පාට කැන්ඩල් එකේ තියෙන ඉම්බැලන්ස් එකත් එක්කම ගත්තොත් ඒ මෙතන මාකට් එක ඇවිල්ලා තියෙන SMC වලට අනුව මෙතනට එතකොට අපිට මාකට් එක ඉස්සරහට තාම BTC ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. එතකොට අපිට ඉතිරියම් වල මෙතන 6 high එක හදලා තියෙනවා. මෙතන තියෙනවා one day low එකක්. අපි එතකොට මේ දෙක අතර Fibonacci දාලා බලුවොත් එහෙම මාකට් එක 0.5 ලෙවල් එකේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මාකට් එක මෙතනට ගිහිල්ලා මෙතන high එක ගාවට ගිහිල්ලා මාකට් එක නැවතත් ඇවිල්ලා තියෙනවා. මෙතනින් මාකට් එක මේ high එක බ්‍රේක් කරලා යන්න තරම් buy orders නැති නිසා මාකට් එක නැවතත් ඇවිල්ලා තියෙනවා 0.5 ලෙවල් එකට. එතකොට මෙතන ඩිස්කවුන්ට්ම zone එකකට තියෙන්නේ 7.86 ලෙවල් එක. එතකොට මෙතන 1363 තමයි තියෙන්නේ. එතකොට ඒ ලෙවල් එකට වගේ ආවොත් buy කරගන්න පුළුවන් අපිට මේ long term entry එකක්. එහෙම නැත්නම් මේ තියෙන ලෙවල් එකකින් 0.5 මේ 6.1 අතර අපි ස්පොට් එකේ ට්‍රේඩ් කරන කෙනෙකුට buy කරගන්න පුළුවන්. මෙතනින් buy කරගෙන ඉවරලා මෙතනින් මාකට් එක පල්ලෙහාට ආවොත් එහෙම ඊගාවට මෙන්න මේ ලෙවල් එකට ආවොත් එහෙම මාකට් එක 7.8 ලෙවල් එකට මෙතනින් DCA කරලා ඇවරේජ් එක අපේ පල්ලෙහාට දාගන්න පුළුවන්. ඊට පස්සේ BNB බලමු අපි. BNB වලත් එහෙමයි weekly chart එකේ BNB වල මෙතන තමයි තිබිලා තියෙන්නේ. one hour, 4 hour, one day, high low සේරම මෙතන තිබිලා තියෙන්නේ. එතකොට BTC වල up trend එකක් තිබුණේ. ඒ up trend එක මෙන්න මෙතනින් down වෙලා මේ up trend එක down trend එකකට හැරිලා තියෙනවා. ඒ හැරිලා ඉවර වෙලා ඊට පස්සේ market එක දැන් down එකට එනවා. අපිට එතකොට මෙතන 4 hour වලට ගිහලා බලමු IDM එකක් 4 hour වල අරන්ද කියලා. 4 hour වල IDM එකක් අරගෙන නැහැ. 1 hour වලට ගිහිල්ලා බලමු. 1 hour වලට ගියාට පස්සේ ඉතින් තමයි බ්‍රේක් කරලා තියෙන්නේ. එතකොට මෙතන IDM එක අරගෙන නැහැ. මෙතනත් අරගෙන නැහැ. මෙතන තියෙන IDM එකත් අරගෙන නැහැ. ඊට පස්සේ අපි පල්ලෙහාට බලාගෙන යනකොට මෙන්න මෙතන තියෙනවා තව IDM එකක්, ඉන්ඩියුස්මන්ට් එකක්. ඒ ඉන්ඩියුස්මන්ට් එක අරගෙනත් නැහැ. ඊට පල්ලෙහා ඉන්ඩියුස්මන්ට් එකක් තාම හැදිලා නැහැ. බොඩි එකකින් බ්‍රේක් වෙච්ච එකක්. එතකොට මෙතන විච් එකකින් බ්‍රේක් වුණා කියලා අපිට
මේ මෙතන වික් එකකින් බ්‍රේක් වෙච්ච IDM එක ගත්තොත් එහෙම අපිට මෙතන ලෝ ලෝ එකක් කන්ෆර්ම් කරගන්න පුළුවන්. එතකොට අපි මේක 15 මිනිත් වලට වගේ ගියාම ඔන්න බලන්න 15 මිනිත් වල මෙන්න මෙතන තියෙන අවසාන IDM එක. මෙන්න මේ අවසාන IDM එක අරන් තියෙනවා. එතකොට මෙතන ලෝ ලෝ එකක් 15 මිනිත් වල හැදිලා තියෙනවා. 15 මිනිත් වල හැදිලා ඊට පස්සේ 15 මිනිත් වල දැන් ලෝ ලෝ එක කන්ෆර්ම් වෙලා මෙතන 1 මිනිත් වලින් මේ 15 මිනිත් IDM එක කියන්නේ 1 මිනිත් වල අප්ට්‍රෙන්ඩ් එකකට හැරිලා තියෙන්නේ. ලෝ හයි එකක් බ්‍රේක් කරලා තියෙන්නේ. එතකොට දැන් මේ 1 මිනිත් වල අප්ට්‍රෙන්ඩ් එකක් යන්නේ. අපිට නැවතත් ෂෝට් රේට් එකක් ස්කැල්පින් එන්ට්‍රි එකක් බලනවා නම් මෙන්න මෙතන 6 හයි එකක් හදලා තියෙනවා. මෙතනින් IDM එක කරන් 1 මිනිත් වල ඊට පස්සේ ඊට යට අපි බලනවා හය ලෝ එක කොතනද තියෙන්නේ කියලා. ඒ හය ලෝ එක අපි මෙතනින් බ්‍රේක් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන ලෝ ලෝ එකක් හය හදලා තියෙනවා නම් නැවත මේ දෙක අතර ෆිබොනාචි දාලා බලලා ඉවරලා අපිට ඩවුන් ෂෝට් සෙල් එන්ට්‍රි එකට ස්කැල්පින් සෙල් එන්ට්‍රි එකක් බලන්න පුළුවන්. ඊට පස්සේ H bar එක ගත්තොත් එහෙම H bar එකෙත් අපි කලින් කිව්වා වගේ H bar එකේ තාම මෙන්න මේ පැරලල් ලයින් දෙක අතර මාකට් එක පල්ලෙහාට එනවා. H bar වල ෆිබොනාචි ලෙවල් එකකට තියෙන SMC වලට අනුව මෙන්න මෙතන. එතකොට 0.06 වගේ. එතකොට ඒ ලෙවල් එකට වගේ ආවොත් අපිට ලෝන් එන්ට්‍රි එකට එන්ට්‍රියක් ගන්න පුළුවන් ලෝන් පැත්තට. එතකොට පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් 15 මිනිත් වලට වගේ සෙල් එන්ට්‍රියක් අපිට ගන්න මොනවා හරි කන්ෆර්මේෂන් එකක් ස්කැල්පින් එන්ට්‍රියක් ගන්න පුළුවන්ද කියලා. එතකොට එහෙම බලනකොට අපි මේ 15 මිනිත් වල ඉඳලා ඉවර වෙලා 15 මිනිත් වල බලනවා IDM එකක් මෙතනින් අරන් තියෙනවා. මෙතන ලෝ ලෝ එකක් හදලා තියෙනවා. මේ ලෝ ලෝ එක මෙතනින් BOS කරලා තියෙනවද කියලා බලනවා. BOS කරලා නම් මෙතන ලෝ හයි එකක් හදලා තියෙනවා 15 මිනිත් වල. එතකොට ඒ ලෝ හයි එක මෙතනින් බ්‍රේක් කරලාද කියලා අපිට බලන්න පුළුවන්. ලෝ හයි එක බ්‍රේක් කරලා නම් නැවතත් 15 මිනිත් වල 6 හයි එකක් හදයිද කියලා බලන්න පුළුවන්. ඒ ටික බලලා එහෙම නැත්නම් 1 මිනිත් වලින් බලනවා. මෙතන ලෝ හයි එකක් බ්‍රේක් කරලා ගිහලා මෙතන 6 හයි එකක් හැදුවොත් එහෙම නැවතත් මෙතන මාකට් එක මෙතන 6 හයි එකක් හැදුවාට පස්සේ මෙතන ගිහලා ඉක්වල් හයි එකක් හදලා මාකට් එක ඩවුන් වෙයිද කියලා බලන්න පුළුවන්. සමස්ත ක්‍රිප්ටෝ මාකට් එක ඩවුන් නිසා පොඩි ස්කැල්පින් එන්ට්‍රියක් ගන්නවා නම් එහෙම තමයි මෙතනින් බලන්න වෙන්නේ. ඩොජ්කොයින් එක පැත්තට ආවොත් එහෙම ඩොජ්කොයින් එකෙත් අපිට XRP විදිහම තමයි තියෙන්නේ. මෙතන IDM එකක් අරන් තියෙනවද කියලා බලන්න පුළුවන්. ඒ වගේ තමයි ෂෝට් එන්ට්‍රි එක අපිට බලන්න වෙන්නේ. එතකොට ඩොජ්කොයින් එකේ අපි වීක්ලි chart එකට ගිහිල්ලා බලුවොත් ඩොජ්කොයින් එකේ වීක්ලි chart එකේ අපි මේ මාක් කරලා තිබුණා මෙතන මෙන්න මේ වික් එක ගහලා තියෙන තැන මෙතන තියෙනවා 4 hour low එකක්. ඒ low එක ගාවට තමයි මාකට් එක ඩොජ්කොයින් එකේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් 4 hour වලට අනුව මාකට් එක ඩිස්කවුන්ට් ලෙවල් එකක තියෙන්නේ අපිට එන්ට්‍රියක් ගන්න. එතකොට අපි මේකේ බලන්න ඕන ලෝන් එන්ට්‍රියක් ගන්න නම් මෙතන පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා කොහමද මාකට් එක කියලා සමස්ත මාකට් එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා 1 day වල ලික්විඩිටි ඒරියා එකක්. එතකොට මේ 1 day වල ලික්විඩිටි ඒරියා එකට ඊට පස්සේ මාකට් එක ඩවුන් වෙන නිසා අපි බලන්න ඕන ඉස්සෙල්ලාම මාකට් එක මෙන්න මෙතනින් 1 hour වලට වගේ ගිහිල්ලා අපිට මොන විදිහටද මාකට් එක හැදිලා තියෙන්නේ කියලා. එතකොට 1 hour වලත් මෙන්න මෙහෙම තමයි මාකට් එක හැදිලා තියෙන්නේ. එතකොට 1 hour වලට අනුව වුණත් මාකට් එක මෙන්න මෙතනින් IDM එකක් අරන් තියෙනවා 1 hour වල. IDM එක අරගෙන නැවතත් මාකට් එක මෙන්න මෙතන මේ හදලා තියෙන ලෝ එක බ්‍රේක් කරලා පල්ලෙහාට එන්න ඉඩ තියෙනවා මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක නිසා සමස්තව. ඒක බලලා තමයි අපි ලෝන් එන්ට්‍රියක් ගන්න ඕනේ. එහෙම මාකට් එක තව ඩවුන් වෙන්න මෙතනින් ලෝ එක BOS කරනවා නම් මෙතනින් මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකට ඊගාවට හදන 1 week candle එකත් එක්ක මෙතනින් මාකට් එක බ්‍රේක් කරලා එනවා නම් අපි දැම්ම ලෝන් එන්ට්‍රියක් ගන්න හොඳ නැහැ. අපිට ඊගාවට ලෙවල් එක තියෙන්නේ මෙතන. මෙන්න මේ 4 hour low කියන එක මෙතන 1
වන් ඩේ එකක් තියෙන්නේ. මේ වන් ඩේ එකේ ඔබ්ජෙක්ට් එකට එනකම් අපිට මෙන්න මෙතන අපි මාක් කරගෙන ඉන්නවා. මෙන්න මේ ලෙවල් එකට එනකම් බලාගෙන ඉන්න පුළුවන්. එතකොට සමස්ත 1 වීක් වලට අනුව මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙතන 1 month එක අනුව අපිට බැලුවොත් මෙන්න මෙතනට මාකට් එක ලික්විඩිටි එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා Fibonacci level වල 0.5 ඒරියා එක. එතකොට ওই ටික අපිට බලලි කරලා 0.5න් හැරෙන්න පුළුවන්. මෙතනින් හැරෙන්නත් පුළුවන්. මෙතන අපි එතකොට බලන්න ඕන මෙතනින් මෙන්න මේ ලෝවර් ලෝ එක බ්‍රේක් කරලා තවත් පල්ලෙහාට එනවද කියලා මාකට් එක. මේ ලෝවර් ලෝ එක බ්‍රේක් කරලා නැහැ නේ තාම. 4 hour මේ ලෝවර් ලෝ එක බ්‍රේක් කරොත් එහෙම මාකට් එක ඊගාවට එන්න තියෙන ලෙවල් එක තමයි මෙන්න මෙතන Fibonacci level එක. ඒකට ඒක තමයි අපි බලන්න ඕන. Solana වලට ගියාට පස්සේ Solana වල මෙතන ලෝවර් ලෝ එක 4 hour ලෝවර් ලෝ එකයි OB එකයි දෙකම බ්‍රේක් කරලා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. එතකොට ඊගාවට අපිට තියෙන්නේ මෙන්න මෙතන තමයි 0.5 Fibonacci 1 week වලට අනුව. එතකොට අපිට 0.5ට આવොත් මාකට් එක මෙතන මාකට් එකේ බොටම් එක වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපිට එතනින් බලන්න පුළුවන් මාකට් එකේ මේ පැත්තෙන් බැලුවත් අපිට මෙන්න මෙතන මාකට් එක මේ හරියට තමයි මෙතන තමයි Fibonacci level එකේ 0.5 ගාවට 786 level එක මෙතන තියෙන්නේ. එතකොට 16ක් වගේ වෙනවා price එක. ඒ කිට්ටුවට වගේ ඉද කියලා අපිට BTC down එකත් එක්ක බලන්න පුළුවන්. දැනට තාම අපිට මෙන්න මේ 0.5ටවත් අඩුම තරමින් එනකම් buy entry එකක් ගන්න confirmation එකක් නැහැ SMC වලට අනුව වුණා. ඊට පස්සේ අපිට night coin එක බලන්න පුළුවන්. night coin එකත් අලුත් coin එකක් ඒකෙත් one day වලට අනුව අපි බලමු. night coin එකෙත් දැන් uptrend එකකට හැරිලා වගේ තත්ත්වයක් තමයි මෙතනින් පෙන්වුම් කරන්නේ. එතකොට අපි මෙන්න මෙතනින් ගත්ත entry එකක් තියෙනවා. මම entry target එක මෙතනට තියලා තිබ්බේ. දැන් මේ entry එක නම් close කරන්න පුළුවන්. එතකොට මෙතන මේ දෙක අතර මාකට් එක ආපහු පල්ලෙහාට එන්න ඉඩ තියෙනවා. එතකොට මේ එන මාකට් එක මෙතන මෙන්න මේ හැදිලා තියෙන මේ කොළ පාට කැන්ඩල් එක. මේ කොළ පාට කැන්ඩල් එකේ මේ ලෝ එක බ්‍රේක් කරලා පල්ලෙහාට ආවොත් එහෙම වුණොත් මෙතන මාකට් එක මෙන්න මේ තියෙන ලෝ එක බ්‍රේක් කරලා පල්ලෙහාට එනවා. මෙතනින් පල්ලෙහාට කැන්ඩල් බොඩි එකකින් ක්ලෝස් වුණොත් එහෙම one day වල. එතකොට ඒකත් බලලා තමයි අපිට ලෝන් එන්ට්‍රි එකක් ගන්න වෙන්නේ. ගන්න ඕන ස්කැල්පින් එන්ට්‍රි තමයි පොඩි ටයිම් ෆ්‍රේම් වල 15 මිනිත් වල ගන්න වෙන්නේ. 15 මිනිත් වලින් පල්ලෙහාට 1 hour ලොකු ටයිම් ෆ්‍රේම් එකේ ටාගට් එක තියලා. මේ ටික තමයි තියෙන්නේ මේ කොයින්ස් වල. එතකොට ඔයගොල්ලෝ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඔයගොල්ලන්ගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ගැන අදහසක් හොඳයිද නරකයිද කියලා කමෙන්ට් එකකුත් දාන්න. channel එක subscribe කරලා නැති අය channel එක subscribe කරන්න. fundamental news බලන්න. fundamental news වල තියෙනවා ගොඩක්ම XRP පැත්තට හොඳ news ටිකක් තියෙනවා. ඒකට XRP පැත්තෙන් අපිට ඩොලර් 1ට විතර આવුත් එහෙම buy කරගන්න පුළුවන්. ඒ පැත්තත් බලන්න fundamental news පැත්ත.